මේ අදී 70ක් ඒ ඉඩ හදාගත්තේ කොහොමද කියලා හිතා ගන්නටවත් බැහැ. සමාජ නීවරණ විදින බවට අපට ලොකු විශ්වාසයක් තිබෙනවා. බැතිමතුන් 300කට අද 7 වෙනි දිනේ තව දින 7ක් පමණ ඉතිරිව තිබෙනවා මේ දර්ශනීය කුඩු රාජ්‍ය ප්‍රදර්ශනය වන. සිහිපත් කරන්න ඔබ මේ කුටියට ඇතුළු වීමට කලින් බලාපොරොත්තු සුවය වින්දනය ලැබුණද? මම ඔබ ඉල්ලා සිටින්නේ පිටවන ඔබ ඉතාම කරුණාවන්තව යම්කිසි මුදල් ආධාරයක් ලබා දීමට උත්සුක වන්න. සදාන වාසී වචනානුර
එවිට මුළු සිරුරින්ම දහඩිය ගලාගෙන ගියා. තද හිසරදය ඇති වුණා. ඉන්පසුව මාරාන්තික දුක්ගෙන දෙන අප්‍රාණික ධානය වඩන්නට පටන් ගත්තා. පිළිවෙලින් නාසයෙන් කටින් කන්වලින් වාතය ඇතුළු වන පිටවන එකත් නතර කළා. සිරුරට අප්‍රමාණ දුක් දුන්නා. උන්වහන්සේ මහා වැස්සේ පවා අප්‍රමාණ වීරිය කළා. ආහාර ගැනීම ක්‍රමයෙන් අඩු කළා. අවසානයේදී සම්පූර්ණයෙන්ම ආහාර පාන ගැනීම නවත්වන්නට තීරණය කළා. එවිට දෙවිවරුන් මෙසේ පැවසුවා: ඔබ වහන්සේ ආහාර පාන නතර කළොත් අපි රෝම කුම්භ වලින් දිව්‍ය ඕජස් ඇතුළු කරනවා. එවිට මහබෝසතාණන් වහන්සේ මෙසේ කල්පනා කළා: දෙවියන් එහෙම කළොත් මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා. ඒ නිසා දවසකට හාල් ලැටයක් මුංගටයක් හෝ කඩල තැම්පූ ඉස්මෝකුරක් වළඳනවා. බෝසතාණන් වහන්සේ වසර 6ක් පුරා දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ සීක්‍රයෙන් කෘෂ වුණා. අතපය කල්වැල් පුරුක්සේ වුණා. බෝසතාණන් වහන්සේ තම ශරීරය ස්පර්ශ කරද්දී මවිලි කුණු වී ගැලවී අතට ආවා. කුස අතගාන විට පිටකොන්ද අහුණා. පිටකොන්ද අතගාන විට කුස අහුණා. පොදු කරුණ කොල්ගෙට අයියේ කවදාකවත් අතාරින්න එපා මේ වැඩේ. අපි මේ ආවේ දෙවෙනි දවසේ පළවෙනි දවසේ බලන්න බෑ අවුරුද්දේ කරන්න ඕනේ. පුදුම ධෛර්යවත් කිරීම. අටුවා ටීකා නැති වුණාට උන් දෙන්න කර්ම මාර්ගය දෙන්න. බලන්න පින් සිද්ධ වෙනවා. ඒ ශක්තිය දුන්න.